අද අපි බලන්න යන්නේ ලංකාවට account number එකක් නැතුව කොහොමද බැංකුවට සල්ලි යවන්නේ කියලා. අපි මේකට කියන්නේ counter payment එහෙම නැත්නම් bank cash payment. ඉතින් අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් සල්ලි දාන්නේ ලංකාවේ ඉන්න පුද්ගලයෙකුගේ නමට. ඉතින් ඒ පුද්ගලයාට ලංකාවේ බැංකුවේ account එකක් තියෙන්න ඕනේ කියලා අවශ්‍ය නැහැ. ඉතින් ඔයා සල්ලි යවනකොට ලංකාවේ මේකටම කියලා ප්‍රධාන පෙළ බැංකු ටිකක් තියෙනවා. උදාහරණට කිව්වොත් commercial bank, Bank of Ceylon, People's Bank, Sampath Bank මෙන්න මේ වගේ. එහෙමත් නැත්නම් ඔයාට වෙනත් බැංකු වලට යවන්න ඕනේ නම් ඔයා account එකේට ගිහිල්ලා account එකේ ඉන්න staff ගෙන් ඇහුවොත් මේ බැංකුවට මට සල්ලි යවන්න පුළුවන්ද කියලා එයා එතන check කරලා කියයි. අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඉතින් ඔයා සල්ලි දානවා නම් කවුන්ටර් එකකට ගිහිල්ලා එතන ඉන්න ස්ටාෆ්ට කියන්න ඕනේ කෑෂ් පිකප් එකක් එහෙම නැත්නම් කවුන්ටර් පේමන්ට් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ස්ටාෆ් ඔයාගෙන් විස්තර ටිකක් අහයි. ඔයා එතනදි දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයා සල්ලි යවන කෙනාගේ ID කාඩ් එකේ තියෙන එයාගේ නම හරියටම කිසිම වැරද්දක් නැතුව දෙන්න ඕනේ. ඊට අමතරව එයාගේ national card ID number එකයි mobile number එකයි දෙන්න ඕනේ. ඉතින් දැනගන්න ඕන විශේෂ දෙයක් තමයි ඔයා සල්ලි ලංකාවට යවනවා නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. එයා ලංකාවේ තියෙන බැංකුවට ගිහිල්ලා සල්ලි ලබා ගන්නවා නම් එයාගේ ID කාඩ් එක අනිවාර්යයෙන්ම අරන් යන්න ඕනේ. අපි කලින් වීඩියෝ වල කිව්වා වගේ ඔයා මේ විස්තර ටික කවුන්ටර් එකේ ඉන්න ස්ටාෆ්ට කිව්වම එයා කම්පියුටර් එකට එන්ටර් කළා ඔයාට වවුචර් කොපි එකක් දෙයි. ඒකෙදි ඔයා සල්ලි යවන කෙනාගේ නමයි ID කාඩ් නම්බර් ටිකයි හරියටම තියෙනවද කියලා චෙක් කරගන්න ඕනේ. ඊට අමතරව ඔයා සල්ලි යවන බැංකුවේ විස්තර ටිකත් ඒ රිසිප්ට් එකේ ඇති. ඒකත් අනිවාර්යයෙන්ම චෙක් කරගන්න. ඊට පස්සේ ඒ විස්තර ටික හරිනම් ඒක සයින් කරලා මුදලත් එක්ක ඔයා account එකේ ඉන්න ස්ටාෆ්ට දෙන්න ඕනේ. එයා ඒකේ process ටික ඉවර වුණාම ඔයාට අන්තිමටම රිසිප්ට් එකක් දෙයි. ඔයාට ඒ රිසිප්ට් එක ලැබුණාම ඒක ක්ලියර් ෆොටෝ එකක් අරන් ඔයා සල්ලි යවන කෙනාට යවලා තියන්න. ඊට අමතරව ඔයා කියලා තියන්න මේ බැංකුවට තමයි සල්ලි දාලා තියෙන්නේ කියලා. ඉතින් ඒ පුද්ගලයාට පුළුවන් ලංකාවේ තියෙන ඕනෑම ඒ බැංකුවේ ශාඛාවකින් ඒ මුදල ලබා ගන්න. ඔයා සල්ලි දැම්මම සාමාන්‍යයෙන් දවසකින් විතර සල්ලි යවපු කෙනාට ලංකාවේ මුදල ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අහන්න පුළුවන් කවුන්ටර් එකේ ඉන්න ස්ටාෆ්ගෙන් මේ දවස් කීයක් විතර යනවද කියලා. එතකොට ඒක චෙක් කරලා ඔයාට හරියටම දවස් කීයක් යනවද කියලා කියයි.